ලූගයිස් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. කෙලින්ම දැන් අර ඉස්සර වගේ ෆිල්ටර් දාලා නැහැ. මගේ ස්වභාවික ටකරන් වොයිස් එකෙන් තමයි ඉතින් වීඩියෝ එක දාන්න ගත්තේ. හරිද? කොහොම හරි ගයිස් ඔන්න ඉතින් නුවරඑළිය බණ්ඩාර වෙලා හපුතලේ වගේ පැත්තට ගියොත් අනිවාර්යෙන් යන්න මතක් වෙනම තැනක් තමයි මේ ඇඩිසන් බංගලෝ එක කියන්නේ. ඉතින් ෆොටෝ ගන්න ආයි වටපිටායම ගත්තොත් මාරම ලස්සන මාරම පොල්ඩු ප්ලේස් යන්නේ. ඉතින් අද කියන්න යන කතාව තමයි ඔයාලා විශ්වාස කරනවද මේ ඇඩිසන් බංගලෝ එකේ හොල්මන් තියනවා කියලා කිව්වොත්. ඉතින් කොහොම හරි මේකේ රාත්‍රියක් ගත කරපු ගොඩක් අය කියන විදිහට මේකේ රාත්‍රිය වෙද්දී ගොඩක් අද්භූත දේවල් වෙනවලු. ඒ කියන්නේ මේකේ තියෙන කොරිඩෝ වල ඔය දිග ගවුමක් ඇඳගත්ත කෙනෙක් ඇවිදන් යනවා වගේ දේවල් දකිනවලු. ඒ වගේ සද්ද ඇහෙනවලු. දැන් එහෙම කෙනෙක් දැක්කට පස්සේ කවුද කියලා බලන්න එතනට ගියාට පස්සේ එතන කවුරුත් නැහැලු. හරිද? ඒ වුණාට දැන් කවුරුත් නැති වුණාට නිකන් අපේ කනගාව ඉඳන් කවුරු හරි හුස්ම ගන්නවා වගේ ඇහෙනවලු. ඒ හුස්ම ගන්න මේ හීතල වගේ එක අපේ බෙල්ලට වදිනවා වගේ දැනෙනවලු. ඊට පස්සේ දැන් කවුරුත් නැති කාමරවල, ඒ කියන්නේ මුකුත් කවුරුත්ම නැති කාමරවල එක එක්කෙනා විලාප දෙනවා ඇහෙනවලු, කෑ ගහනවා, එක එක බඩු පෙරලෙනවා වගේ දේවල් ඇහෙනවා. ඊට පස්සේ දැන් තව කට්ටිය කියනවා මේ දැන් හොඳට දොරවල් ලොක් කරගෙන නිදාගෙන ඉද්දි මේ අර ලොක් කරලා වහලා තියෙන දොරවල් හිටන් ඔට්ටෝ වැරෙනවලු. ඒ වගේම දැන් ওই බිත්තිවල එක එක මේ නිකන් මිනිස්සු වගේ ඇවිදගෙන යනවා පේනවලු. ඒ වුණාට ඒ කවුද කියලා එහෙම මොකෙද්ද කියලාවත් නැහැ එල්ලු. ඒ වුණාට කවු හරි ඇවිදගෙන යනවා වගේ ඡායාවල් පේනවා. කොහොම හරි එක දවසක මේ දැන් මේ රාත්‍රිය ගත කරන්න කියලා ආපු කපල් එකක් දැන් ජනේලෙන් ඒගොල්ලෝ එළිය බලාගෙන ඉද්දි දැන් මේගොල්ලන්ට පේනවලු කළු පාට කොණ්ඩයක් තියෙන කාන්තාවක් මේගොල්ලොන්ගේ පැත්තට ටිකක් එනවා වගේ. දැන් මුලින්ම මේගොල්ලෝ හිතලා තියෙන්නේ නිකන් මේගොල්ලෝ එකපාරට මේ නිකන් වැරදියට දැකලා මේගොල්ලෝගේ ඇස්වල නිකන් මොකක් හරි ඇවුලක් කියලා. ඒත් පොඩ්ඩ වෙලාවක් බලන් ඉද්දි නිකන් ඒ හෙවණැල්ල හිමින් හිමින් මේගොල්ලෝගේ පැත්තට එනවලු. මේ ඒක නිකන් අර අමුතු ශෝකාන්විත විදියට කලකිරිලා වගේ නිකන් අමුතු ශෝකාන්විත හඬක් තමයිලු එයාගෙන් එන්නේ. දැන් මේගොල්ලෝ ඒකට බය වෙච්ච පාර ඒ මේ හෙවණැල්ල මේගොල්ලෝගේ කාමරය ඇතුළට එන්න කලින් මේගොල්ලෝ කොහොම හරි පැනලා ගිහිල්ලා. පස්සේ දැන් මේ කතාව ආරංචි වුණාට පස්සේ දැන් මේකේ වැඩ කරන සේවකයෝ කියන විදිහට ඒගොල්ලෝවත් දන්නේ නැහැලු ඒ කවුද කියලා. ඒත් මේ හෙවණැල්ල අවුරුදු ගාණක් තිස්සේ මේ බංගලාව ඇතුලේ ඔහොම ශෝකාන්විත විදියට කෑ ගගා එහෙට මෙහෙට යනවලු. කොහොම හරි දැන් ඔය සේවකයෝ එහෙම කියන විදිහෙන් නම් මේක නිකන් කවදාවත් සැනසීමක් හම්බෙච්ච නැති ආත්මයක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේක මේ හැමතිස්සෙම එන හැමෝම ගොඩක් අය වගේ දකින්නේ ඒකයි කියලා. කොහොම හරි ඉතින් මේ කොහොම වුණත් ඉතින් දවාලකට ගියොත් නම් ඉතින් කිසිම හොල්මන් සීන් එකක් නැහැ. ඔයගොල්ලොන්ට ඉතින් ලස්සන ෆොටෝ ටිකක් අරගෙන අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඉවර වෙනකම් බලාගෙන ඉඳිය නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් ෂෙයා පාරක් දාන්න. අයිත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.